ජීවිතේ අපි කොච්චර ඉහළට ගියත් සමහර වෙලාවට ආයෙත් මුල ඉඳන් පටන් ගන්න වෙන අවස්ථාත් එනවා. ඒ වෙලාවේ ගොඩක් අය හිතන්නේ හැමදේම ඉවරයි කියලා. හැබැයි මම නම් අද විශ්වාස කරන එක වෙනස් දෙයක්. ඒක පරාජයක් නෙවෙයි. ඉස්සර එකපාරක් ගොඩනගපු ජීවිතයක් දෙවෙනි පාර ගොඩනගන එක තවත් ශක්තිමත් නේද? මොකද මේ පාර අපිට අත්දැකීම් තියෙනවානේ. ඉතින් වැටුණු තැන් දන්නවා, වැරදුණු තැන් දන්නවා. ඉතින් අද මම මේ ක්ලයන්ට් කෙනෙක්ගේ හෙයා කට් එකක් කරන ගමන් මට ඉතින් ඒකත් කල්පනා වුණා. ජීවිතේ හැමදේම වෙනස් වෙලා යන කාලයක් ඇතුළෙත් මාත් එක්කම රැඳිලා ඉන්න පුංචි පිරිසක් ඉන්නවා. අපි ඉහළට යනකොට අපි වටේ ඉන්න අය ගොඩාක් එකතු වෙන්න පුළුවන්. හැබැයි ජීවිතේ පහළම තැනින් ආයෙත් පටන් ගන්න වෙලාවක අපේ අත අල්ලගෙන රැඳිලා ඉන්න අය තමයි ඇත්තටම වටින්නේ. ඒ කාලේ මට එක දෙයක් තේරුණා. අපිට හැම වෙලේම ලොකු පිරිසක් නැතත් අපිව ඇත්තටම තේරුම් ගන්න අපි වැටුණු වෙලාවෙත් අතාරින්නේ නැති පුංචි පිරිසක් හිටියත් ඒ ඇති කියලා. අද මම මෙතන ඉඳගෙන මගේ ගමන ගොඩනගන්න උත්සාහ කරනකොට මට මුලින්ම මතක් වෙන්නේ අයව. මොකද සමහර වෙලාවට අපිව නැගිටවන්නේ ලොකු දේවල් නෙවෙයිනේ. මිනිස්සුන්ගේ පුංචි ආදරේ වචනයක්, හයියක් සහ ඔයාට පුළුවන් කියලා කියන විශ්වාසය. අන්න ඒව තමයි අපිට මේ වෙලාවේ අපිව ජීවත් කරවන්නේ. ඉතින් ඔය දේවල් හිතන ගමන් මම මේ පුංචි කල්පනාවකුත් එක්ක මේ ක්ලයන්ට් එක්ක chat එකකුත් දාගෙන මේ හෙයා කට් එක කරා. ඉතින් ගොඩ කාලයකට පස්සේ මම දැන් වැඩ කරනකොට මට ආපහු අර පරණ දේවල් ආයෙත් අතට හුරු වෙලා ඒ දේවල් මතක් වෙනවා. ඉතින් මං ආසයි මේ හැම දෙයකටම. මොකද මම මේ කරන්නේ තව කෙනෙක් ලස්සන කරන්න කරන උත්සාහයක්නේ. ඉතින් එයාගේ මේ හෙයා කට් එකෙන් උනත් මේකප් එකක්, ෆේෂියල් එකක්, ඒ මොනවා වගේන් උනත් එයාගේ බාහිර ස්වරූපය තව ටිකක් ලස්සන වෙලා ඉස්මතු වෙලා පේන එක නෙවෙන්නේ. ඉතින් මම තව කෙනෙක් සතුටු කරලා ඇත්තටම හදවතින්ම සතුටු වෙන කෙනෙක්. මොකද ඒක තමයි අපේ ජීවිතේ වටිනම දේ. තව කෙනෙක් සතුටු කරලා අපිත් සතුටු වෙන එක. සමහර විට අපි කරන වැඩේ අපිට සාමාන්‍ය දෙයක් වගේ වෙන්න පුළුවන්. හැබැයි ඒ පුංචි වැඩෙන් තව කෙනෙක්ට තමන් ගැන ලස්සනට දැනෙන්න පුළුවන්. ඒක තමයි ඉතින් මේ වෘත්තියේ මම ආසම දේ. ඒ නිසා මට දැන් හිතෙන්නේ මම ආයෙත් මුලින් ඉඳන් පටන් ගත්තත් මම ආදරය කරන දේ ආයෙත් කරන්න ලැබුණ එක ගැන මම පසුතැවෙන්නේ නැහැ කියලා. අද මේ පුංචි හෙයා කට් එක කරන ගමන් මට මේ තරම් දේවල් මතක් වුණෙත් ඒ නිසා වෙන්නේ නැති. ජීවිතේ අපිව කොහෙට ගෙනිච්චත් අපි ඇත්තටම ආස කරන දේවල් ළඟට ආයෙත් එන්න පුළුවන් නම් ඒකම ලොකු දෙයක්. මම මේ හැමදේම පටන් ගත්තේ මට හැමදේම තිබිලා නෙවෙයි. ජීවිතේ එක තැනකදී මට තිබුණු ගොඩක් දේවල් මගෙන් ඈත් වුණානේ. ඉතින් මට නැති වුණ දේවල් ගැනම හිත ඉන්නවට වැඩිය මට තාමත් තියෙන පුංචි හැකියාවකින් හරි ආයෙත් පටන් ගන්න ඕනේ කියලා මම හිතුවා. ඒ පටන් ගත්ත තැන ලොකු තැනක් නෙවෙයි. ඒත් මගේ මතේ තිබුණ හුරුව, මගේ මහන්සිය, මගේ විශ්වාසය එක්ක මම ආයෙත් මේ ගමන පටන් ගත්තා. අද මම ඉන්න තැන තාමත් මට යන්න ඕන තැන නෙවෙයි. ඒත් එක දෙයක් ගැන මට සතුටුයි. මම ආයෙත් නැවතිලා නැහැ. අද මගේ අතේ තියෙන මේ කතුරෙන් මං එක කෙනෙක්ගේ කොණ්ඩයක් ලස්සන කරනවා. හෙට තව කෙනෙක්ගේ. එහෙම පුංචි පුංචි දේවල් එකතු වෙලා තමයි ආයෙත් ලොකු ගමනක් හැදෙන්නේ. අපිට සමහර වෙලාවට අපි ඉස්සර හිටපු තැන මතක් වෙලා අද ඉන්න තැන පොඩි වගේ දැනෙන්නත් පුළුවන්. මටත් එහෙම දැනන දවස් තිබුණා. හැබැයි දැන් මම උත්සාහ කරන්නේ ඊයේ තිබුණු දේවල් එක අද දවසේ සසදන එක නෙවෙයි. අද තියෙන පුංචි දෙයකින් හෙටට තව ටිකක් ගොඩ නගන එක. ආයෙත් මුලින් ඉඳන් පටන් ගන්න කෙනෙක්ට හැමදේම එක දවසින් හදා ගන්න බෑ. ඒකට ඉවසීම ඕනේ. මහන්සිය ඕනේ. ඒ වගේම තමන් ගැන විශ්වාසයත් ඕනේ. මට දැන් තියෙන එකම බලාපොරොත්තුව අද මම කරන මේ පුංචි වැඩේ හෙට මීට වඩා ලස්සන දෙයක් බවට පත් වෙයි කියන එක. ඒ බලාපොරොත්තුව තියෙනකම් මට හිතෙන්නේ මම තාමත් දිනන ගමන් කියලා. ඇත්තටම සමහර දවස්වල වැඩ ටික හොඳට යනවා. සමහර දවස්වලට එහෙම නෑ. ඒත් ඉතින් ජීවිතය කියන්නේ හැමදාම එක වගේ යන දෙයක් නෙවෙයිනේ. අද කෙනෙක් ඇවිල්ලා මේ වැඩේ කරගෙන ගියාම මට ඉතින් ගොඩක් සතුටුයි. හැබැයි හෙට කෙනෙක් නැති වුණත් මම මගේ වැඩ ටික කරගෙන ඉන්නවා. මොකද මම මේක පටන් ගත්තෙත් එක දවසින් ලොකු දෙයක් වෙන්න බලාගෙන නෙවෙයිනේ.
මට ඕනේ ටික ටික ආපහු වැඩ ටික හදාගන්න. අදට වඩා හෙට ටිකක් හොඳ වෙන්න. එච්චරයි. ඒ නිසා මම දැන් ඉස්සරද හිටපු තැන ගැන හිත ඉන්නවට වැඩිය මම දැන් ඉන්න තැනින් ඉස්සරහට යන්න පුළුවන් කියලා කොහොමද කියලා තමයි මම බලන්නේ. ඉතින් ওই විදියට මගේ දවසේ මේ වැඩ ටික ඉවර කරලා දැන් ඉතින් ගෙදර වැඩ ටිකත් කරන්න එපෙයි. මෙතනත් අස් කරලා මම මේ ක්ලීන් කරලා ඔක්කොම ටික ඉවර කරලා ඊට පස්සේ ගියා මගේ දවල් කෑම හදාගන්න. මොකද පුතාලත් දැන් බඩගිනි වෙලා ඉන්නේ. මම කෑම හදලා තිබුණෙත් නැහැ අද දවල්ට. ඇත්තටම අද උදේ ඉඳලා වැඩ ටිකත් එක්ක කාලේ ගියා දැනුනෙත් නැහැ. ඉතින් දැන් ඉක්මනටම දවල් කෑම ටික හදාගන්න ඕනේ. ගෙදර වැඩයි සැලෝන් එකේ වැඩයි දෙකම එකට කරගෙන යනකොට දවස ගෙවනවා හරිම ඉක්මනට. සමහර දවස්වල මටත් හිතෙනවා අද නම් කිසිම දෙයක් කරන්න බැරි වෙයි කියලා. ඒත් එක වැඩක් ඉවර කරලා තව වැඩකට යනකොට දවසත් ඉවර වෙලා. මේක මට විතරක් නෙවෙයි නේද? ඔයාලටත් එහෙමයි නේද? ඇත්තටම අපි හැමෝගෙම දවස් මේ වගේ වෙන්නේ නැති නේද? වැඩ කොච්චර තිබුණත් දවස් ඉවර වෙද්දි අද දවස් ඉවරුණාද කියලාත් හිතෙන අවස්ථා. ජීවිතය ආයෙත් මුලින් ඉඳන් පටන් ගන්න වෙන එක පරාජයක් නෙවෙයි. ඒක දෙවෙනි අවස්ථාවක්. ඒ අවස්ථාව හරියට අල්ලගත්තොත් ජීවිතේ කලින්ටත් වඩා ලස්සනට ගොඩනගන්න පුළුවන්. ඒක නිසා ඔයත් අද මුලින් ඉඳන් පටන් ගන්න කෙනෙක් නම් බය වෙන්න එපා. ඔයා ගිය පාරට වඩා මේ පාර ඔයාට අත්දැකීම් තියෙනවා. තමන් ගැන විශ්වාසය නැති කරගන්න එපා. ඒක තමයි ඔයාගේ ලොකුම ශක්තිය. අපි ඉහළට එනකොට එකතු වෙන අයට වඩා අපි පහළම තැන ඉද්දි අපිවත් නොයරපු අය වටිනවා. ඉතින් ඒකත් මතක තියාගෙන මම අදට හදාගත්ත කෑම ටික ඔහොමයි. ඉතින් පුතාලට හොඳටම බඩගිනි වෙලා ඉන්නේ. එයාලට කෑම ටිකක් බෙදලා මාත් කන්න ඕන. ඉතින් මේ වගේ තමයි අපේ දවස ගෙවෙන්නේ. එක වැඩක් ඉවර කරලා තව වැඩකට දුවනවා. ඒ අතරේ ගෙදර අයගේ වැඩ ටිකත් කරගන්නවා. දවස ඉවර වෙද්දි තමයි හිතෙන්නේ අදත් දවස ගෙවිලා ඉවරයිනේ කියලා. ඉතින් අද දවසත් ওই විදිහට ගෙවිලා යනවා. හෙටත් ආය අලුත් දවසක්නේ. බලමු අපි හෙට මොන වගේ දවසක් වෙයිද කියලා. ඉතින් අදට එහෙනම් මම මෙතනින් නවතින්නම්. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙනකම් මං ගිහින් එන්නම්. ඔයාලට බුදු සරණයි. බයි බයි. I'm going with you, I know we'll get to the other side. Sinking in, I know this feels right. Catching a breeze, love moving through me like a wildfire.